ඔන්න 2025 වසරේ 3 වෙනි ප්‍රධාන කැලි ලිනක්ස් නිකුතු අවිල්ල තියෙනවා. හැබැයි මේක නිකම් පොඩි ආවත්කාලිනයක් නම් නෙවෙයි. සයිබර් සිකියුරිටි වෘත්තිකයන්ගේ මෙවලම් කට්ටලය සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් තරමේ ලොකු වැඩිදියුණු කිරීම ටිකක් මේකේ තියෙනවා. අපි බලමු මොනවද කියලා. හරි. එතකොට ඇයි මේක penetration tester වලට අනිවාර්යෙන්ම දාගන්න ඕන අප්ඩේට් එකක් කියන්නේ? ඒකට බලපාන ප්‍රධානම අර කියන්නේ game changing feature එක මොකක්ද? අපි ඒක ගැන හොයලා බලමු. මේ රිලීස් එකේ තියෙන ලොකුම වැදගත්ම කතාව තමයි ගොඩක් කාල නැතුව තිබිලා හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු wireless hacking වලට නැතුවම බැරි tool set එකක් ආපහු ඇවිල්ලා. ඒ තමයි Nexmon. සරලවම කිව්වොත් Nexmon කියන්නේ මොකක්ද? හිතන්නකෝ අපේ device එකේ තියෙන සාමාන්‍ය Wi-Fi chip එකට super powers දෙනවා වගේ වැඩක්. සාමාන්‍යයෙන් බැරි දේවල්. ඒ කියන්නේ Wi-Fi traffic එකට හොරෙන් අහන ඉන්න එක. අපි එකට කියනවා monitor mode කියලා. එහෙම නැත්නම් අපිට ඕන විදිහේ data packets network එකට යවන්න එක. ඒ කියන්නේ frame injection කරන එක. අන්න ඒ හැකියාවන් මේ patch එකෙන් ලබා දෙනවා. Nexmon ආපු එකේ තියෙන වටිනාකම මෙතනින් හොඳටම පැහැදිලි වෙනවා. බලන්නකෝ ඉස්සර wireless test එකක් කරන්න නම් අනිවාර්යයෙන්ම වෙනම USB Wi-Fi adapter එකක් අරන් යන්න ඕනේ. ඒක ටිකක් කරදරයි. ඒත් දැන් එහෙම දෙයක් ඕනනේ. අපේ laptop එකේ හරි Raspberry Pi එකේ හරි තියෙන Wi-Fi chip එකම පාවිච්චි කරලා ඒ වැඩේ කරගන්න පුළුවන්. නිතරම එහා මෙහා යන pen test කෙනෙක්ට මේක කොච්චර ලොකු දෙයක්ද? හරි Nexmon ගැන අපි කතා කරා. ඒ වගේම මේ අප්ඩේට් එකෙන් කාලී වල තියෙන ප්‍රහාරාත්මක හැකියාවන් තවත් පැත්තකින් පුළුල් කරනවා. ඒ තමයි අලුත්ම tools 10ක් එකතු කරලා තියෙන එක. එක අප්ඩේට් එකකින් tools 10ක්. ඒක ඇත්තටම ලොකු දෙයක්. මේකෙන් පෙන්눔 කරනවා කාලී ඩෙවලොප්මන්ට් ටීම් එක සයිබර් සිකියුරිටි වල විවිධ ක්ෂේත්‍ර ගැන කොච්චර අවධානයෙන් ඉන්නවද? අලුත්ම හැකියාවන් අපිට දෙන්න කොච්චර මහන්සි වෙනවද කියන එක. හරි. දැන් මේ tools 10ම එකින් එක කතා කරනවට වඩා අපි බලමු මේ අලුත් එකතු කිරීම වලින් කාලෙවල වැඩිපුරම ශක්තිමත් වෙලා තියෙන පැති මොනවද කියලා. පේනවා ඇති web application පැත්තටයි binary analysis පැත්තටයි ලොකු බරක් දීලා තියෙනවා. web security පැත්තෙන් වැඩ කරන අයට මේ Kaido කියන්නේ නිකන්ම තවත් proxy tool එකක් නෙවෙයි. GraphQL, gRPC වගේ අලුත් web technologies එක්ක වැඩ කරන්නම හදපු නිසා පැරණි tools වලට වඩා ගොඩක් වැඩ පහසු කරනවා. ඒක ලොකු game changer එකක්. තවත් විශේෂයෙන්ම කතා කරන්න ඕන tools දෙකක් තමයි Detect It Easy, අපි කෙටියෙන් කියනවා DIE කියලා, සහ KR Brailax. DIE කියන්නේ reverse engineers ලාට නැතුවම බැරි දෙයක්. binary file එකක් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා පතුලටම ගිහින් බලන්න මේකෙන් පුළුවන්. අනිත් එක KR Brailax. මේක red teamers ලාට රත්තරන් වගේ. Active Directory network එකක එක system එකකින් තව එකකට පනින්න, ඒ කියන්නේ lateral movement කරන්න අලුත්ම පාරවල් විවෘත කරලා දෙනවා. හරි, දැන් අපි tools පැත්තෙන් අයින් වෙලා බලමු සමස්තයක් විදියට කාලී platform එකේ core එක, ඒ කියන්නේ හරය කොහොමද දියුණු වෙලා තියෙන්නේ කියලා. කාලී Linux එකේ හදවත වගේ තමයි Linux kernel එක. මේ අප්ඩේට් එකෙන් ඒක අලුත් කරලා. ඒ කියන්නේ මොකද්ද? අලුත්ම hardware වලට කිසිම ප්‍රශ්නයක් නැතුව support කරනවා. system එකේ performance එක, speed එක, stability එක මේ හැමදේම වැඩි දියුණු වෙනවා. හැමදේම smooth එකේ වැඩ කරන්න මේක අත්‍යවශ්‍යයි. virtual machines, ඒ කියන්නේ VMs පාවිච්චි කරන අයටත් සුබ ආරංචියක්. කාලී VM එකක් හදාගන්න එක දැන් ගොඩක් ලේසි, වේගවත්. මොකද VM images හදන Packer සහ Vagrant කියන tools අලුත් කරලා. ඉතින් VM එකක් deploy කරගන්න එක දැන් කලින්ට වඩා ගොඩක් reliable. ෆෝන් එකෙන් pen testing කරන අයට, ඒ කියන්නේ කාලී net hunter පාවිච්චි කරන අයට ලොකු power up එකක් හම්බ වෙලා තියෙනවා. net hunter වලටත් පට් upgrades ටිකක් ඇවිල්ලා, ඒ නිසා Android phone එකක් දැන් වෙනදටත් වඩා බලවත් pen testing platform එකක් බවට පත් වෙලා. මෙතනදී හැබැයි පොඩි දෙයක් මතක තියාගන්න ඕන. Raspberry Pi 1 වගේ පරණ 32-bit ARM devices පාවිච්චි කරනවා නම් මේ අලුත්ම version එක ඒවට support කරන්නේ නැහැ. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. හරි. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයක්ම එකට අරගෙන බලමු. අවසාන වශයෙන් Kali 2025.3 කියන්නේ ඇත්තටම අපි හැමෝම අනිවාර්යයෙන්ම දාගන්න ඕන අප්ඩේට් එකක්ද? මේක සාරාංශයක් විදිහට ගත්තොත් Nexmon ආපු එක wireless testing කරන අයට ලොකු දෙයක්. ඒක high impact. අලුත් tools 10න් web, binary, AD වගේ පැතිවල හැකියාවන් අහසට මුස්සලා දෙනවා. ඒකත් high impact. platform upgrades වලින් user experience එක වේගවත් සහ smooth වෙලා ඒක medium impact එකක් වුණත් ගොඩක් වටිනවා. ඉතින් මේ හැමදේම දිහා බැලුවම අවසාන තීන්දුවනම් රොම්බ පැහැදිලි.
ඔබ සයිබර් සිකියුරිටි ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නම් මේකෙත් නිකම් අප්ඩේට් ටිකක් නෙවෙයි. මේක අනිවාර්යෙන්ම ලබා ගත යුතු must have අත්‍යවශ්‍ය යාවත් කාලයනයක්. මේ අප්ඩේට් එකෙන් අපිට හොඳටම පේනවා කලි වගේ ඔෆෙන්සිව් ටූල්ස් කොච්චර වේගයකින් දියුණු වෙනවද කියලා. ඉතින් අවසානයේට මේ ප්‍රශ්නය ගැන හිතන්න වෙනවා ප්‍රහාරකයන්ගේ අවිගබඩාව මේ තරම් වේගයෙන් දියුණු වෙද්දී ආරක්ෂකයින් විදියට අපේ ඊළඟ ප්‍රමුඛතාවය විය යුත්තේ කුමක්ද?